මට හිතෙනවා ඔබේ ජීවිතයේ පුංචි කාලේ ඔබට ලැබුණු අවස්ථාව ඔබ මෙතෙක් දුර ලෝකයේ කීර්තිමත් ශ්‍රී ලාංකික කාන්තාවක් බවට පත් කළා. එකඟයි? මම ලංකාව තුල තමයි මට නමුත් ලංකාවේ ඉන්න අය දැන් ඉන්නවනේ විදේශ රටවල. ඔව් විදේශ රටවල අපේ ලංකාවේ අය. නමුත් මට අවශ්‍ය වෙලා තියෙන්නේ මහේෂ් මට කවදා හරි මේ ජාත්‍යන්තර සම්මානයක් ලබා ගන්න. වර්තමාන කාලේ ඇගේ නිර්මාණ අපිට දකින්න අඩුයි කිව්වම ඇයි හොඳ උත්තරයක් දුන්නා. දවස ගානේ පිටපත් ලියන ටෙලිනාට්‍ය වලට මම යන්නේ නැහැ කියලා. ඇගේ ස්ථාවරය. මේ ලංකාවේ ඉතාම කීර්තිමත් සිනමාව වගේම ටෙලිනාට්‍ය චරිතාංග නිලයක්නේ. ඔබට මතකද ගජවන්න ඕන? නේද? ඒක මහා දැවැන්ත චරිතයක්. ඒ ගජමන්න ඕන අපේ හිතේ ඇඳිලා තිබිච්ච රූපයට කිසිම හානියක් නොකොට රංගපාපු ඇය. ඉතින් ඇගේ ඒ අභිමානය අපි ඒ විදිහටම ආරක්ෂා කරමු. අපි ප්‍රාර්ථනා කරනවා ඇයට එහෙම අවස්ථාවක් ලැබෙන්න කියලා. ඔබට එහෙම ජාත්‍යන්තර තලයට යන්න පුළුවන් තිර පිටපතක් තාම කවුරුත් ආරාධනාවක් කළේ නැද්ද? තවම නැහැ. මේ කාලේදී සිනමාව බොහොම අඩපණ වෙලා තියෙන්නේ. ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ වගේම සිනමාවත් බොහොම අඩපණ වෙලා තියෙන්නේ. ඉස්සරහට ඉතින් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රෙත් දැන් නම් ඉතින් මෙල්ල කිසිම රහක් නැති නිර්මාණ තමයි බිහි වෙන්නේ. ඉතින් ඔබට පුළුවන් නම් ඔබ මම හිතනවා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළොත් හොඳයි කියලා. මට අධ්‍යක්ෂණය කරන්න බෑ. මම තාම ඒකට මේ ආදුනිකයි. මොකද ඒවි බාර දූර කටයුත්තක් ඒක. ටෙක්නිකල් පැත්ත තාක්ෂණය ගොඩක් දැනගන්න ඕනේ. සහ මේ මම ටෙලිනාට්‍ය නම් නිෂ්පාදනය කළා. ටෙලිනාට්‍ය 8ක් නිෂ්පාදනය කළා. මම ඒ අවුරුදු 8ක් මම ඒ ටෙලිනාට්‍යයට මහන්සි වුණා. අගපිපිමල් සෙදෝනා. සත්ගුණාකාරය. ඒ වගේ හොඳ සුමිත්‍රා රාහුබද්ද සුනේත්‍ර රාජකරුණා වගේ දක්ෂ ලේඛිකාවන්ගේ පොත් තමයි මම කළේ. හැබැයි ඔබේ එක නිර්මාණයක්වත් දකින්න තරමට ඔබේ මවට වාසනාව නැති වෙලා කියලා. ඒක මෙහෙමයි මේ මහේෂ් මං හිතන්නේ. ඒක ජීවිතේ දිහා බලපුවාම මම දැන් හරියට මම කතෝලික වුණත් බුදුදහම අදහන කෙනෙක්. මම බුදුදහම කියන හැම දෙම සත්‍ය වෙලා තියෙනවා ජීවිතේ. හැම අවස්ථාවෙදීම හැම විටම මම හිතනවා මේ ලෝකේ ජීවත් වෙන හැම කෙනෙකුට මේක දැනෙනවා ඇති. මේ ඒ බුදුදහම හෙලි කරනවනේ. තමන් කරපු පින්පව් දෙක අනුව තමයි මේ දේවල් තමන්ගේ කර්මයේ පස්සෙන් එන්නේ කියලා. ඉතින් ඒ නිසා මොකක් හරි ඉතින් ඒක මම එච්චර මේ ඒකට මේ මාවක් නැති එකේ ජීවිතයේ තියෙන පාඩුව මට ඒක මරණයත් එක්ක ඒක මට විඳ ගන්න වෙනවා. නමුත් අර ඒකෙන් කම්පා වෙන්නලා මගේ පසුතැවෙන්න තරමට ගොළුවට ගන්නෙ නැහැ. ඒක එහෙම ගන්න බෑ. ඒක ගත්තොත් මං සමහර දේවල් එහෙමම ඒක මේ මට පුළුවන් ඒක බැලන්ස් කරගන්න. අම්මා ගැන අපූර්ව නිර්මාණයක් දැන් අපි ඉදිරිපත් කරන්නේ. අම්මව දැනෙන හැටි. ඒක හරිම සංවේදී. අම්මා කියන්නේ ඔබ දන්නවද? කුසේ ඉන්න පැටිය අතට අරගත්තු මොහොතේ ඉඳලා ඇඟේ දුවන රතු පාට ලේ ටික සුදු පාට වෙලා කරන්නේ වෙනවා. දෙතනට ඇවිත් තනපොඩුව මුහේ තියා අත්තින් මිරිකලා බීපම් මගේ රත්තරන් පුතේ කියන සිතවිල්ලෙන් ඇස් දෙක දිහා බලාගෙන ඒ කිරි උගුර පුවන්න පුළුවන් මේ විශ්වයේ ඉන්න එකම එක ප්‍රාණියා මිනිස් මව විතරයි. වෙන කිසිම සත්වයකට මේ විශ්වයේ ඉන්න පැටියාට කිරි පුවන්න බෑ. ඇස් දෙක බලාගෙන වානර කුලයට විතරයි පුළුවන්. ඒකෙත් දියුණු මානසිකත්වයකින් යුක්තව මුවඟ තබා තන පුඩුව කිරි ටික පුවන්න පුළුවන් එකම මානව
අම්මා මේ විශ්වේ ඉන්නේ එච්චරයි. ඒ අම්මට බත් ටිකක් දෙන්න තරමටවත් හිත හදාගන්න බැරි પરම්පරාවක් අපිත් එක්ක ජීවත් වෙනවා. මේ ගීතය අහන්න. දුනු කෙයියා මලක් වගේ දුරට පේනවා. වැට කෙයියා මලක් වගේ මට පේනවා. පසළොස්වක සඳ වාගේ මට පේනවා මගේ අම්මා. එහෙමයි මන්ට. ගැවුමට ආරාධනාව. දවසක් රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් හිටියේදී පුංචි දරවියක් අර මහා ප්‍රේක්ෂකාගාරයෙන් මැද්දෙන් ඈතින් කෑ ගහනවා. මහේෂ් අංකල් මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. එතකොට මට පේනවා ඈතින් ඒ අම්මා අදිනවා අතින්. ඒත් ඒ ළමයා දුවගෙන එනවා. මගේ ළඟට ඇවිල්ලා පොඩ්ඩක් කතා කරන්න ඉල්ලුවේ. කතා කරන්න මම නිකමට ඇහුවා මේ නිශාංක මහත්තයා ගීතයක පුංචි කොටසක් කියන්න පුළුවන්ද කියලා. එතකොට කිව්වා මැතිනිය මේ පොඩි කොටසක් කියන්නම් කියලා. කිව්වේ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ සඳ තනි වෙලා ගීතය කොටස නෙවෙයි. ඒක මං ඔක්කොම ටික කියෙව්වා. අදේ ළමයා එතනින් පටන් ගත්ත ඒ දරුවා මේ වෙනකොට ශ්‍රී ලංකාව පුරා ප්‍රසිද්ධ ප්‍රසංග වේදිකාවේ සිහිනේ කිරෑ විතරක් නෙවෙයි ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි ළමා ගායන ශිල්පිනියක් බවට පත් වෙලා තියෙනවා. මම ඒකේ ආදරය මට දැනෙනවා. මොකද හේතුව එදා ඇය අවුරුදු 7 දී සුමිත්‍රා පීරිස් මහත්මියට හම්බ වෙලා අතින් අඬ ගැහුවා වගේ මම වංශිකාට අතින් මෙහෙම කරලා අඬ ගාපු හින්දායි වංශිකා දැන් හොඳ ගමනක් යනවා. ඕගොල්ලෝ ඔක්කොම එක්ක අහුවෙලා අඬ ගහන්නත් පුඩියක් දීලා මේ වංශිකා
මා කැමති වර්ස් එකක් ඒ ලයින් කියන්න. සිව් බුදුවරෝ දුටුල සයක දිනයක පෙම්මේ ඔබ දුටුවම මගේ දුක්ගිනි නෙමෙනවා මේ සම්විතේ රජවරුණගේ දන ඔබ ලගන සිරි මහා බෝමුල මතු දින බුදු වෙනුවම් මේ සිරි මහා බෝමුල මතු දින බුදු වෙනුවම් මේ සිරි මහා බෝමුල මතු දින බුදු වෙනුවම් මේ වසන්තී චතුරාණි මහත්මියට එයා මාත් එක්ක පොඩි අදහස් වමාරුවක් කරා. නමුත් ඇයට මොකක්ද හිතුනේ කියලා අපි කෙටියෙන් අහමු. ගීතය ඉතින් ඒක අම්මෙක්ට තමුන්ගේ ඒක ඒ වචන මට මදිද කියලාත් හිතෙනවා. එයාට අපි කොහොමද මේ අම්මා කෙනෙක්ව අපි කොතනින්ද තියන්නේ නේ? ඉතින් ඒ වචන මට මදිද කියලා. එහෙම ඉතින් මේ දරුවා ගැන හිතනකොට ඇත්තටම මට හිතුණා අනේ මටත් මේ වගේ දුවෙක් ඉන්නවා නම් හරි ෂෝක් කියලා. මේ වගේ කලහැකියාව තියෙන මට දරුවෙක් හිටියනම් මට ඇත්තටම වයස් වැඩි හිතුණා. මට මේ වෙලාවේ හිතුනේ ඒක තමයි. මමගේ මේ දරුවට මම ප්‍රාර්ථනා කරනවා හරි දක්ෂයි යා හොඳට ගායනා කරනවා. දෙවියන් සරණයි පිටේවට. පුංචි සියුම් තැන් වලින් අපි අල්ල ගන්න ඕනේ. අය උපත්තියෙන් කතෝලිකයි. ආගම් ભેදයක් අපේ නෑ. මට නම් ආගමක් එහෙම නෑ. අය පුංචි දරුවට සුබ පතනවා තෙරුවන් සරණයි දුවේ. ඒ තැන් වලින් අපි අල්ල ගන්න ඕනේ. මට නම් හිතෙන්නේ ඇවිදගෙන එනකොට වසන්තී චතුරාණි මහත්මිය මේ වයසේදී දැන් අවුරුදු 14ද 12යි. අවුරුදු 12යි මේ වයසේදී මෙතුමිය මෙහෙම ඉන්න ඇති කියලා. ඒ රූපකායම වෙන්නේ. අපි යගෙන් තව පුංචි දරුවගෙන් තව ගීතයක් අහමු. ඊට පස්සේ අපිට තව ගීත දෙකක් විතර තියෙනවා. ඊට පස්සේ වැඩසටහනේ නිමාව අපි ලස්සනට સમાપ્ત කරමු. මේ රුක්මනී දේවිය කියන්නේ මේ කුලේ ඊටාම රෝමත් ගැවුම් හැකියාවත් සහිත ලාංකීය සිනමා ශාස්ත්‍රයට පෙරගමන් කරුවෙක් හැටියට ලොකු බරක් එකතු කරපු කලාකාරිනියක්. ඇය අකාලේ මිය යනවා ජායල අපේ ඇගේ පිළිමයක් අපි දකින්න හැමදාම තුඩැල්ල හන්දියේ රියානතුරකින් මිය යනවා. ඔබ දන්නවද සත්‍ය කතාව? ආදරය දෙන්න ඕනේ ජීවත් වෙලා ඉන්නකොට. බොරුවට මිය ගියාට පස්සේ අපි ආදරය කළා කියලා බොරැල්ලේ කනත්තේ තාප්ප පෙරලන්න එපා. තේරුමක් නැහැ. රුක්මනී දේවිය මිය ගිහින් පාර අයිනේ පොල් අතු වලින් කෙහෙල් කොළ වලින් වහලා තියෙනකොට දහස් ගාණක් මිනිස්සු එතනින් වාහන වලින් ගියා. හැබැයි රුක්මනී දේවිය පණ පිටින් එතන හිටගෙන හිටියා නම් මොකද වෙන්නේ? මිනිස්සු පොරකයිනේ. මිය ගියාට පස්සේ කිසි කෙනෙක් ඇය කලාවට කරපු ශ්‍රේෂ්ඨය කලා ශ්‍රේෂ්ඨයට කරපු නිර්මාණ දායකත්වයවත් කිසි කෙනෙක් නෑ. ලොකු විදියට මේ දවස්වල හොඳ වෙලාවට මොබයිල් ෆෝන් නෑ. තිබුණා නම් පොඩ්ඩක් ඕක ඈඩ් කරන්නකෝ මේ පොඩ්ඩක් ෂොට් එකක් ගන්න සෙල්ෆියක් ගන්න කියයි. ඒ නිසා මං කියන්නේ ඊට වැඩිය තැනක කලාකරුවෝ තියන්න. ඔබේ හිතේ සියලු දුක්ඛ දොමනස්යන් නිවා දමන්නේ මේ මහා දයාවන්ත කලාකරුවෝ. මේ අයගේ ජීවිතේ මොන තරම් ප්‍රමාණයක් ඒ අය අපි වෙනුවෙන් දිය කළා නැද්ද? ඒ නිසා මේ වනි කාන්තාවක ගායනා කරපු ගීතයක් මේක
සැමියා බිරිඳගේ දෙවියාය කියන සිනමා පටයෙන් උපුටාගත්ත ගීතයක්. කියන්න රංකද කියන්න 1964 නිෂ්පාදනය කරපු චිත්‍රපටයක්. මම හිතනවා මෙතන බහුතරයක් 64 නැතුව ඇති, සුළුතරයක් ඇති. ඒ නිසා ඒවා හෙනකොට හිතනවා ඊට ඒ කාලේ ඉපදුනා නම් මේක බලන්න තිබුණානේ කියලා. හැබැයි YouTube එකට ගිහිල්ලා බලන්න පුළුවන්. පුතා ගයන්න මේ වංශිකා ඔබ වෙනුවෙන් ගයන්නේ ස්වරංජනා පහ වැඩසටහනට රුක්මනී දේවියගේ ගීතයක්. Look
දවස්වල වේදිකාවේ ගායනා කරන සංගීත කණ්ඩායමේ නම මට මතක නැහැ. මොකද්ද? පානදුර ක්ලාසික් බොයිස්. පානදුර ක්ලාසික් බොයිස්. ක්ලාසික් බොයිස්. හොඳයි. අද ප්‍රසංගයක් නැද්ද? දැන් ප්‍රසංග කීයක විතර ගීත ගායනා කරලා තියෙනවද? මයික් එකට කියන්න ඕනේ. ප්‍රසංගද? ඔව්. මතක නැහැ ඒ තරමට කියලා තියෙනවා. තියෙනවා. හොඳයි. නිකන් ආඩම්බර උත්තර දෙන්නේ නැහැ. මතක නැහැ මට. නිකන් ඒ තරම් තියෙනවා නිකන් එහෙම. පොඩි එහෙම එකක් ඇවිල්ලා නේ නිකන්. නේ? කවන්නේ අපි සුබපතමු. තම අනිත් එක විශේෂත්වය තමයි මේ ඉන්නේ මෙතන පුතේ මේ ඔක්කොම ඉන්නේ එක්ක PhD එකක් තියෙනවා. එහෙම නැත්නම් මාස්ටර් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඩබල් PhD එකක් තියෙනවා. ડોක්ටරේට් එකක් තියෙනවා. ඔක්කොම පන්තියේ හැම පන්තියකදීම හැම වාරයකදීම එක්ක පළවෙනියා නැත්නම් දෙවෙනියා. ඒක තියාගෙන තමයි මේ හැකියාවත් එක්ක යන්නේ. අපි වාට සුවපතනවා. හැමෝම හොඳත් පොළසන්න අධ්‍යයන වංශික අපි හම්බෙමු. Thank you, Vaishaka. හොඳයි පුතා. ස්තුතියි.